හෙල්ලෝ යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා චාමර ටෙක්නික් YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියන්න යන්නේ 3GB data free ලබා ගන්න පුළුවන් විදියක් ගැන. ඉතින් මෙන්න මේ ක්‍රමය ගොඩක් දෙනෙක් දන්නවා මේ වෙද්දි විශාල පිරිසක් මෙන්න මේ විදියෙන් data ලබාගෙන තියෙනවා. ඉතින් ඒකෙන් data නැත්නම් මේ free data ලබා ගත්තේ නැති පිරිසකුත් ඉන්නවා. ඉතින් අන්නේ පිරිසට තමයි මම අද මේ වීඩියෝ එක ගේන්නේ. ඒ කියන්නේ ඔයාලට කොහොමද මෙන්න මේකෙන් 3GB data free ම ලබා ගන්න කියලා. ඉතින් යාළුවනේ වැඩි කතා අවශ්‍ය නැහැ. මොකද පොඩි ස්ටෙප් ටිකක් තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඒක නිසා අපි වීඩියෝ එකේදී කතා කරමු කොහොමද මෙන්න මේ ක්‍රමයට 3GB data free ම ලබා ගන්න කියලා. ඉතින් යාළුවනේ වැඩි කතා අවශ්‍ය නැහැ. වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ ඔයාලා තමත් මගේ channel එක subscribe කරමු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා ඒ වගේම bell icon එක තෝල් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකට යමු. හරි යාළුවනේ මේ තියෙන 3GB data ලබා ගන්න app එක. ඒ තමයි යාළුවනේ wow super app කියන්නේ. ඉතින් මේකේ dialog users වල 3GB data ලබා ගන්න පුළුවන් app එක. ඉතින් කොහොමද කියලා මම කියන්න. ඒ කියන්නේ ඔයාලා තාමත් මේ wow super app කියන එක ඔයාලා තාමත් හදලා නැත්නම් ඔයාලා තාම මේකට log වෙලාවක් ඒ කියන්නේ account එකක් create කරලා නැත්නම් මේකේ ඔයාලට 3GB data ලබා ගන්න හැකියාවක් ලැබෙනවා මෙන්න මේ wow super app කියන එකේ. ඉතින් මම මුලදිම කිව්වා ඔයාලට ගොඩක් දෙනෙක් විශාල පිරිසක් මෙන්න මේ wow super app එකෙන් ඔයාලා 3GB data අරන් තියෙනවා. ඉතින් තාමත් සීමිත පිරිසක් වගේ තමයි මෙන්න මේ wow කියන app එක ගැන දන්නේ නැති කට්ටිය ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ wow super app එකෙන් 3GB data ලබා ගන්න. ඉතින් මම දැන් කියන්න කොහොමද කියලා ඒක ලබා ගන්න. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ wow super app කියන එක download කරගන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා ඔයාලට link එක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන Play Store එකට හරි ඔයාලගේ තියෙන මොකක් හරි store එකකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ app එක download කරගන්න. ඉතින් දැන් app එක download කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට open කරන්න ඔයාලා. ඉතින් ඕපන් කරගන්නදී යාළුවනේ ඔයාලට මෙන්න මේක රෙජිස්ටර් වෙනවා. මෙන්න මේකේ account එක wow super app කියන එකේ account එකක් හදනකොට තමයි ඔයාලට 3GB data free ම හම්බෙන්නේ. ඉතින් ඔයාලට ඇතුළට යද්දිම ad එකක් හම්බෙයි. ඔයාලට ඒ ad එක close කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එනවා ඔයාලගේ language එක. නැත්නම් ඔයාලට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ app එකේදී භාවිතා කරන්න පුළුවන් language එක නැත්නම් භාෂාවක් තියෙනවා. ඉතින් මෙන්න මේකේදී ඔයාලට සිංහල භාවිතා කරන්න පුළුවන් නැත්නම් ඉංග්‍රීසි නැත්නම් තමිල්. ඉතින් මෙන්න මේ තුන ඔයාලට මෙතන app එකෙන් භාවිතා කරගන්න පුළුවන්. ඉතින් මම මේ ඉංග්‍රීසි කියන එක දෙනවා. දීලා මෙන්න මෙතන let's go කියන එක දෙනවා. දුන්නාට පස්සේ ඔයාලට මේ වගේ ad එකක් එන්න පුළුවන්. ආවොත් එහෙම ඔයාලට උඩින් පුළුවන් ඔය නම් skip කරගන්න පුළුවන්. නැත්නම් next කියලා ඉස්සරහට යන්න පුළුවන්. මම මෙතන skip කියන එක ලබා දෙන්නම්. දුන්නාට පස්සේ යාළුවනේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඉතින් මෙතනින් කරගන්න ඕනේ ඔයාලගේ තියෙනවා ඒ කියන්නේ ඔයාලගේ දැන් ඩයලොග් සිම් එකක් තියෙනවා. ඉතින් ඔයාලා ඩයලොග් යූසර් කෙනෙක් නම් ඔයාලා අනිවාර්යෙන් ඩයලොග් සිම් එකක් තියෙනවනේ. සිම් එකක් තියෙනවනේ ඔයාලා යූසර් කෙනෙක් වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාලගේ මොබයිල් නම්බර් එක ටයිප් කරන්න ඕනේ. ඉතින් මෙතෙන්දී ඔයාලගේ ඩයලොග් මොබයිල් එකේ නම්බර් එක තමයි මෙතන ටයිප් කරන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ මොබයිල් නම්බර් එක මෙතන ටයිප් කරනවා. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට මගේ dialog mobile number එක මෙතන type කරා. type කළා ඊට පස්සේ කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙතන යට තියෙනවා tick එක. අන්න ඒ tick එක දෙන්න ඕනේ. tick එක දුන්නාට පස්සේ ඔයාලට මෙතන next කියන එක ලැබෙනවා. ඉතින් එතෙන්දී අපි next කියන එක ලබා දෙන්න ඕනේ. ඉතින් පළවෙනියටම ඔයාලා එද්දි සමහර විට ඔයාලට last first name එක last name එක එහෙම දෙන්න. ඒ Gmail එකක්. එහෙම ඉතින් ඔයාලා ඒ ටිකක් දෙන්න. ඔයාලගේ ආවොත් එහෙම ආවේ නැත්නම් ඔයාලට මෙන්න මේ step එක විතරයි තියෙන්නේ. ඉතින් මෙන්න විදිහට next කියන එක ලබා දෙන්න. next කියන එක ලබා දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මෙතනින් ඔයාලට OTP එකක් එනවා. ඉතින් මෙන්න මේ ආපු OTP එක ඔයාලා මෙන්න මෙතන type කරගන්න අවශ්‍ය වෙනවා. හරි මෙන්න මේ විදිහට ලබා දුන්නාට පස්සේ ඔයාලා app එක ඇතුළට යනවා. ඉතින් ඔයාලා පළවෙනියටම මෙන්න මේ wow app එකේ register වෙන නම් ඔයාලා මේ ඇතුළට එද්දිම ඔයාලට 3GB data ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. හරි. දැන් මේ මම ඔයාලට දැන් කිව්වා 3GB data ලබා ගන්න ක්‍රමය ගැන. හරි. තවත් එක ස්ටෙප් එකක් තියෙනවා. ඒ තමයි ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලා ඒ කියන්නේ මේකේ 3GB data නෙමෙයි හම්බෙන්නේ. ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලගේ ලක් එක අනුව ස්ටාර් පොයින්ට් හම්බෙන්න පුළුවන් නැත්නම් ඔයාලට data හම්බෙන්න පුළුවන්. අන්න ඒ වගේ හම්බෙනවා. ඉතින් මේ ක්‍රමය තමයි ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලගේ SIM එකට රීලෝඩ් එකක් නැත්නම් data card එකක් නැත්නම් මොබයිල් රීලෝඩ් මේ කාඩ් එකක් එහෙම දානවනේ. අන්න ඒ දාද්දී ඔයාලට scratch card කියලා ඔයාලට හම්බෙනවා. ඉතින් ඔයාලට මේක මැසේජ් එකක් වගේ ඔයාලා රීලෝඩ් එකක් හරි කාඩ් එකක් හරි දාපු ගමන්ම ඔයාලට මැසේජ් එකකින් එනවා මෙන්න මෙච්චර ප්‍රමාණික කාඩ් හම්බෙලා තියෙනවා ඔයාලට කියලා එහෙම එනවා. ඉතින් මෙන්න මේකෙදිත් ඔයාලට මෙන්න මේ scratch card නැත්නම් ඔයාලට කාඩ් එකක් සූරලා ඔයාලට ඔයාලගේ ලකි එක නැත්නම් ලකි chance එක දිනා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ පළලට එද්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඊලෝඩ්
මෙන්න මෙතන ඊලෝඩ් සුපර් බ්ලාස්ට් කියන තැන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ස්ක්‍රැච් කියලා මේ වගේ මගේ කාඩ් පහක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ මෙන්න මේ වගේ ඔයාලා රීලෝඩ් දාන කෙනෙක් නම් ඔයාලගේ මෙන්න මේ වගේ ඔයාලා මොබයිල් කාඩ් එකක් එහෙම දැම්මට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් ඔයාලට ලැබිලා තියෙන කාඩ් ප්‍රමාණය තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් මගේ මේ වෙද්දි පහක් තියෙනවා. ඉතින් මම මෙතන ඒක ලබා දෙනවා. ඒක උඩට ටච් එකක් දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි යන්නේ යාළුවනේ. මෙන්න මේ වගේ එනවා කාඩ් ටික. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කාඩ් පහක් ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට මෙන්න මේ වගේ කාඩ් පහක් ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ කාඩ් පහ ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට හුරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි දෙවෙනි එකත් උරලා බලමු. සමහර වෙලට මගේ තියෙන්න පුළුවන් මෙන්න මේ පහෙන් එකක ලකි chance එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට data හෝ star point මෙතෙන්දි ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට normal reload එකක් හරි මෙන්න මෙතෙන්දි මෙන්න මේකකින් හම්බෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කාඩ් වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාලට ලකි chance එකේ ඒ කාඩ් 10න් එකක් හෝ ලැබෙන්න පුළුවන්. ඉතින් තවත් ඔයාලට ට්‍රික් එකක් කියන්න මෙතෙන්දි ඔයාලා මේ කාඩ් 10ක් ඒ වගේ තියෙනවා නම් ඔයාලට මෙතෙන්දි එකක් ආව කියන ඔයාලට ස්ටාර් පොයින්ට් හරි ආවා. ඊට පස්සේ ඔයාලා ඇප් එක ක්ලෝස් කරලා ආයෙත් ඇප් එකට ඇවිල්ලා ආයෙත් කාඩ් ටික හුරන්න. එතකොට සමහර විට ඔයාලට දෙවෙනි අවස්ථාවත් ඒකෙන්දිම ලැබෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම කලින් මේ වගේ කාඩ් හුරලා එහෙම මට කලින් ලැබිලා තියෙනවා. ඒක නිසාම තමයි ඔයාලට වීඩියෝ එකක් ගේන්න කියලා හිතුවේ. ඉතින් යාළුවනේ මේ ටික තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම තවත් මම මේ වගේම chances තිබුණොත් ඔයාලට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගේන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා ඒ වගේම bell icon එකත් all කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවෝට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. එහෙනම් යාළුවනේ මම අද වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.